දානේ සංඝසතුට පූජා කරගෙන තමන්ගේ ජීවිතේ සංඝෝපස්ථානේ පෙර රැස් කරගත්තා කියලා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරගත්ත වදාලා අපගේ ජීවිතවලට මේ ආකාරයට නිතර පින්සත් කරගන්න. මොහොත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා තේත පුනක් සම්චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස චිත්තය. මේ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ වගේ තමන්ට ලැබෙන වෙලාවට පින් රැස් කරගන්න. පුඤ්ඤංචේ පුරිසෝ කෛරා තේත පුනක් මේ වගේ පිනක් කරනවා ආය කරන්න කියනවා. සම්චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස චිත්තය. ඒ කියන පින කරන්න කැමති කෙනා පින කියන්නේ සැපයට කියන නම. එහෙමනම් අපේ ජීවිතවල සැප කැමති කෙනා මේ විදිහට මේ ආකාරයට විතර පින් රැස් කරගන්න වෙනවා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා දැන් තමන්ගේ ජීවිතවලට මේ දානමය දන් දීලා පින් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම දාන සීලයක් ආරක්ෂා කරලා පින් රැස් කරගන්න පුළුවන්. ඒ වගේම බණ භාවනා වන්දනාවක් කරලා තමන්ගේ ජීවිතේට පින් රැස් කරගන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා සැප කැමති කෙනා ඒ විදිහට පින් රැස් කරගන්න කියලා. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කර කාරණාවක් තමයි මේ ලෝකේ මනුස්ස ලෝකේ මේ මනුස්ස ලෝකේ ඉඳලා යම් කෙනෙක් මරණයටපත් වෙලා ආය මනුස්ස ලෝකෙට එනවනම් ඒ එන්නේ නියසිලටගත් පස් ප්‍රමාණයක් පා කියලා. ඊට ඒ ඉපදින කෙනා අනන්ත මේ විදිහට මනුස්ස ලෝකෙට එන්නේ. මනුස්ස ලෝකෙට එන්න පිනක් තියෙනවා. දැන් බලන්න අපි මේ දිනදා ජීවිතවල කල්පනා කරනකොට මේ මිනිස්සු දැන් මේ සාමාන්‍ය මිනිස්සු අතරින් දානයක් දීලා පින් කරන අය අපිට පේනවා 100කට ගත්තොත් එක්කෙනෙක් නෑ දාන පූජා කරන්නේ. නමුත් සමහර අයට බොහෝම භාගෝග සම්පත් ලැබුණාට පස්සේ පින් කරන්න කල්පනාවක් එන්නේ. එයාලා දන්නේ නැහැ මම මේ පෙර ජීවිතේ රැස් කරපු පිනෙන් මේ මම මේ සැප විපාක විඳින්නේ කියන එක දන්නේ නැහැ. එතකොට එයාලා ඒ නිසා සමුදා දෙනේ පිනට යොමු වෙන්නේ. ඉතින් ඔය පින ගැන දැන් මේ වගේ විහෙර විහාර හදලා මල්සල් හදලා මිනිස්සුන්ට සෑයවල් හදලා අපගේ ලොකු සාසිය බලාපොරොත්තු වෙන්නේ මේ පින් නැති මිනිස්සුන්ට පින් රැස් කරවන්නයි. නැත්නම් මේ ඒ නිසා ගා පින ගැන දන්නේ නැහැ. දැන් මේ වගේ විශාල මන්දිර හැදුවට පස්සේ මිනිස්සු මේවා දැකලා හිත පහදිනවානේ. ඉතින් ඒ නිසා ඉතින් පින කැමති කරා දැන් මනුස්ස ලෝකයේ සැප සම්පත් විඳින්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මේ මනුස්ස ලෝකයේ යම් සැපයක් විඳිනවා නම් විඳින්නේ එයා පෙර ජීවිතේ රැස් කරපු පින. එහෙනම් පෙර ජීවිතේ රැස් කරපු පින ගැන අවබෝධයක් තියෙන කෙනා නිතර දම්පැම් පූජා කරනවා. ඒ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ දෙද්දම් බලන්න ඔබ දානයක් පූජා කරපුවාම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා දැන් ඔබ දානය කියලා යම් ආහාර වර්ගයක් පූජා කරාට ඔබ දානය නෙවෙයි දානි පූජා කිරීමෙන් වෙනත් අර්ථයක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් බලන්න අද දවසේ දානි පූජා කරලා ශාවක සංඝරත්නය දානි පූජා කරා. එතකොට මේ ශාවක සංඝරත්නය ඊයේ දවල් 12ට දානි වැළඳුවට පස්සේ ආයෙ වළඳන්නේ මේ උදේ. එතකොට ඔබගේ දානය වැළඳීමෙන් අර සානාසලා දැන් කුසගිනි වේදනාවේ නේ හිටියේ. එතකොට ඔබගේ දානි පූජා කිරීමෙන් ඒ දානි වැළඳීමෙන් සානාසලගේ අර අපහසුතාව දුර වෙනවා. එතකොට ඒ දුර වෙනකොට වාග්තුනාන්ත දෙකන තමන්ගේ අර කායික අපහසුතාව දුර වෙනවා කියන්නේ මේ ශක්තිය වැඩෙනවා. එහෙනම් ඔයාලා ආයුෂය තමයි පූජා කරන්නේ. ඒ වගේම තමයි වාග්තුනාන්ත දැන් ආයුෂ දානි පූජා කිරීමේදී ඔන්න දානයක් ආහාරයක් ගත්තට පස්සේ එයාට ඒකට යම් සැපයක් දැනෙනවානේ. එතකොට අර කායික අපහසුතාවට නිසා ඒ සැපයක් දැනෙනවා. එහෙනම් දාන නිසා ඔයාලා සැපයක් පූජා කරනවා. ආවිෂයෙන් පූජා කරා සැපේ පූජා කරා. ඒ වගේම තමයි එතකොට අර මේ දානේ ආහාරයක් ගැනීමේදී කායික ශක්තිය කායික වර්ණය ඇති වෙනවා. එහෙනම් ඔයාලා වර්ණයක් පූජා කරනවා. ආවිෂයයි වර්ණයයි සැපයයි. එතකොට ඒ සෑම දෙයක්ම ගත්තට පස්සේ තමන්ට ශරීරික බලයක් එනවා.
කුඩා සතෙකුට හරි මානව ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි ජීවත් වෙන සෑම කෙනෙකුටම හැමෝම ජීවත් වෙන්නේ ආහාරයෙන්. එහෙනම් අර ආහාරය පූජා කරලා එහෙනම් ආයුෂයයි වර්ණයයි සැපයයි බලයයි පූජා කරා. එතකොට මේ જાති හතර ගත්තට පස්සේ